මොකක්ද මේ නයිට් රිලීස් මෙතඩ් එක කියන්නේ? ඔයාගේ දවස පුරා එක්කුතුණු ස්ට්‍රෙස්, බය, කනගාටු හා නෙගටිව් සිතුවිලි නින්දට යන්න කලින් අත්හට දාන එකට තමයි නයිට් රිලීස් මෙතඩ් එක කියන්නේ. මේ නයිට් රිලීස් මෙතඩ් එක යූස් කරලා ඔයාට පුළුවන් ඔයාගේ හිතේ බර අඩු කරගන්න, ගැඹුරු නින්දකට යන්න, සබ්කොන්ෂස් මයින්ඩ් එක ක්ලීන් කරන්න. හෙට දවස ශක්තියෙන් නව ජවයකින් අරඹන්න ඔයාලට පුළුවන්. නින්දට යන්න කලින් මේක අනිවාර්යෙන්ම අහන්න. ලයිට් ඕෆ් කරන්න. ෆෝන් එක බලා මේක අහන්න එපා. ඇත්තටම වැඩක් නෑ. මේක ඔයා පුරුද්දක් විදිහට දවස් 21ක් විතර කරන් යද්දී ඔයාට බෙස්ට් රිසල්ට් හම්බ වෙනවා. එහෙනම් වීඩියෝ එකට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද මම වීඩියෝස් ගොඩක් අප්ලෝඩ් කරනවා. ඔයාලට එක මෙතඩ්ස් ගැන කියලා දීලා. ඉතින් ඒ නිසා ඒවා ඔයා නොටිෆිකේෂන් බටන් එක ක්ලික් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. සෑනියෝ හිනාවට යන්න කලින් කියන්න ඕනේ මේ මෙතඩ් එක කරද්දි මේ දේවල් කරන්න එපා. ඒවා ෆෝන් එක බලමින් රිලීස් මෙතඩ් එක කරන්න එපා. එතකොට නෙගටිව් මෙමරි ගැන හිත අඬා මේක කරන්නත් එපා. ඒ වගේම එක දවසක් කරලා නවත්තන්න හිතන් කරනවා නම් මේක කරන්නත් එපා. සාමාන්‍යයෙන් හැමෝම කරන්නේ එක දවසක් කරලා බලනවා අපෝ මේක වැඩක් නෑ කියලා මේ අත්හැරලා දානවා. ඇත්තටම කන්ටිනියු දෙයක් කරන්න පුරුදු වුණොත් අපේ ජීවිතේ කොහොමද සාර්ථක වෙනවනේ. එක දවසක් උදේම නැගිටලා අනිත් දවස දවල් 12 වෙනකන් විතර නිදාගෙන ඉඳලා නැගිටලා ඇත්තටම වැඩක් නෑනේ. ඒක කන්ටිනියු කරගෙන යන්න පටන් ගන්න ඕනේ. එතකොට ඔයාලට ප්‍රතිඵල දවස් කීප කොච්චර කාලෙකින් ලැබෙනවද? දින 2-3 යනකොට ඔයාලට හොඳ නිින්දක් ලැබෙනවා. ඒ වගේම සතියක් විතර යද්දී හිතේ තියෙන බර ගතිය අඩු වෙලා යනවා. දින 21ක් යද්දී ඉමෝෂනල් පැටර්න් එක වෙනස් වෙනවා. හිතේ ඒ තියෙන ගතිය වෙනස් වෙනවා. ඒ නිසා මේක කරන්න මේ මෙතඩ්ස් මම ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාලගේ ජීවිතේ යම්කිසි වෙනසක් වුණොත් ඉතින් මටත් හරි සතුටුයි. මටත් ඒකෙන් හොදක් වෙනවා. ඒ නිසා මේ මෙතඩ් එකත් කරලා බලන්න. හරි දැන් අපි සෑන් යෝජනාවට සවන් දෙමු. තප්පර 4ක් තුල හුස්ම ගෙන තප්පර 6ක් තුල හුස්ම පිට කරන්න. 1 2 3 4 5 6 මෙය වාර කිහිපයක් සිදු කරන්න. ඇඳ මත වැතිර දෙනෙත් පියාගන්න. දැන් අද දවසේ සිදුවුණු අමාරු දේවල්, හිත රිදුණු දේවල් මද්දකට මෙනෙහි කරන්න. දැන් ඔබේ සිතින් මෙසේ සිතන්න. අද දවසේ මට සිදුවුණු අමිහිරි අත්දැකීම් සියල්ලම මම මේ මොහොතේ සිට අත්හැර දමමි. මට රිදුණු සිතුවිලි මම නිදහස් කරමි. මගේ බය, කනගාටු, තරහ දැන් මාව හැර යමි. මේ සියලු දේ මං විශ්වයට බාර කරමි. මහා විශාල බරක් ඔබේ හදවතින් ගැලවී ගොස් හදවත නිදහස් වෙන බව දැනෙන්න හරින්න. ඔයාට මේ මොහොතේ යම් කිසි පුද්ගලයෙක් මතක් වුවහොත් ඔබටත් මටත් සතුටින් ඉන්න ලැබේවා. මම මේ බර සිතින් නිදහස් කරමි යන්න ප්‍රාර්ථනා කරන්න. ඔබේ මේ අමතක කිරීම තුළ ඔබේ යටිසිත රීප්‍රෝග්‍රෑම් වෙනවා. මනසට ඔබ මෙසේ කියන්න. මම දැන් සුරක්ෂිතය. මම විශ්වයේ විසින් රැක බලා ගන්නා පුද්ගලයෙකි. මගේ නින්ද සංසුන් හා ගැඹුරු වේ. සෙමින් හුස්මක් ඉහළට ගන්න. එය සෙමින් පහත හෙලන්න.
මම දැන් සියලුම දේ අත්හරිමි. මම දැන් සතුටින් සිටිමි. මම සියලු දේ අත්හැර නින්දට යමි. හෙට මට නව ශක්තියක් නව ජවයක් ලැබේ. විශ්වයට මා ස්තුතිවන්ත වෙමි. අද මට අයත් නොවන සියලු බර මම මේ මොහොතේ සිට අත්හරිමි. මම සුව නින්දකට යමි. මම සුව නින්දකට යමි. මම සුව නින්දකට යමි.